හයි ඉතින් මං අද කතා කරන්න යන්නේ ස්විඩිෂ් ඉගෙන ගන්න ටිප්ස් ටිකක්. ඉතින් මම ස්විඩිෂ් ඉගෙන ගද්දී මට හම්බුන දේවල් සහ මට වැරදුන තැන් තමයි කතා කරන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම ස්විඩිෂ් ලැන්ග්වේජ් එකේ තාම ෆ්ලුවන්ට් නැහැ. මමත් ඉගෙන ගන්න කමන් ඉන්නේ. ඉතින් මටත් ඕනේ ලැන්ග්වේජ් එක තව ෆ්ලුවන්ට් කරගන්න. ඉතින් මම දැනට SFE කරනවා. එතකොට මම level D එක තමයි කරන්නේ. හැබැයි මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ලැන්ග්වේජ් එකේ ස්විඩිෂ් ලැන්ග්වේජ් එක ෆ්ලුවන්ට් කරගන්න කියන එක. මොකද කොච්චර අපි ඉගෙන ගත්තත් කියවුවත් පොතපත එතකොට ග්‍රැමර් ඉගෙන ගත්තත් අපි ලැන්ග්වේජ් එක යූස් කරන්නේ නැත්නම් අපිට ෆ්ලුවන්ට් වෙන්න හරිම අමාරුයි. මොකද අපි ලැන්ග්වේජ් එක කතා කරන තැනක හිටියොත් අපිට ඒක නිකම්ම හුරු වෙනවා. සාමාන්‍යයෙන් එහෙමනේ ලැන්ග්වේජ් එක. දැන් අපි ඉංග්‍රීසි උනත් කතා කරන කට්ටියක් අතර හිටියොත් අපිට ටක් ගාලා ලැන්ග්වේජ් එක පුරුදු වෙනවා. ඉතින් ස්විඩිෂ් වලත් තියෙන ප්‍රශ්නේ එක තමයි මෙහි ආවට පස්සේ මට ස්විඩිෂ් කතා කරන කට්ටිය අතර මූව් වෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මොකද මම යුනිවර්සිටි එකෙත් ඉගෙන ගත්තේ ඉංග්‍රීසි වලින්. එතකොට එහෙ හිටපු ස්ටුඩන්ට්ස්ලා වුණත් ඉංග්‍රීසි වලින් තමයි කතා කරේ. ඉතින් ස්විඩිෂ් අය වුණත් අපිත් එක්ක ඉංග්‍රීසි වලින් තමයි කතා කරේ. ඉතින් එතකොට මට ලැන්ග්වේජ් එක ෆ්ලුවන්ට් වෙන්න අවස්ථාව හම්බුණා හරිම අඩුයි. ඉතින් පළවෙනි දේ මං කියන්නේ පුළුවන් තරම් ලැන්ග්වේජ් එක අපේ කනට ඇහෙන්න ඕනේ. ඒ වගේම අපිට ගොඩක් හොඳයි කතා කරන තැනක ඉන්න පුළුවන් නම් ඔයාලා මොකක් හරි ජොබ් එකක් කරන තැන එතන ස්විඩිෂ් කතා කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාලට ඒක තව හුරු වෙන්න මේ අවස්ථාව හම්බ වෙනවා. මොකද ඒ අපි ඇත්තටම කතා කරන ෆ්‍රේසස් තමයි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපි ඉගෙන ගද්දී ඒ ෆ්‍රේසස් අපි ඉගෙන ගන්නවා මිසක් ඒක සාමාන්‍යයෙන් යූස් වෙන විදිහ අර ඩේලි එයාලා කන්වර්සේෂන්ස් වලදී යූස් වෙන විදිහ ටිකක් වෙනස්. මොකද එයාලා ඉක්මනට කතා කරනවා. එතකොට අපිට දැන් SFE ක්ලාස් එකේ වුණත් ටිකක් ස්ලෝ යන්නේ. හැබැයි එතකොට අපි රියල් වර්ල්ඩ් එකට ආවට පස්සේ අපිට ඒක පොඩ්ඩක් අමාරු වෙනවා අනික් කෙනා කියන දේ තේරුම් ගන්න. ඉතින් මට හම්බුන දේවල් එතකොට YouTube එකෙන් හොයාගත්ත දේවල් එතකොට SFE ක්ලාස් වලින් හම්බුන ටිප්ස් ටිකක් තමයි ෂෙයා කරන්න මේ ඕනි කියලා හිතුවේ අද. ඉතින් එතකොට ඔයාලා ස්විඩිෂ් ඉගෙන ගන්නවා නම් මේ දේවල් ගොඩක් යූස්ෆුල් වෙයි. ඉතින් ගොඩක් අහන්න පුළුවන් ඔයාලට පොඩ්කාස්ට් තියෙනවා YouTube එකේ. එතකොට සාමාන්‍යයෙන් Google search කරලා ඔයාලට හොයාගන්න පුළුවන් ගොඩක් පොඩ්කාස්ට්. ඉතින් අර හරිම රියල් විදිහට කරන කන්වර්සේෂන්ස් අහන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඔයාලා ඒ කන්වර්සේෂන්ස් අහන්න තවත් ලැන්ග්වේජ් එක හුරු වෙනවා. ඉතින් මම ඒ වගේ ටිප්ස් ටිකක් ඊළඟට ෂෙයා කරගන්නම්. ඉතින් මට වැරදුන තැනක් එහෙම නැත්නම් මට හදාගන්න තැනක් ගැන කියනවා නම් මට දැනුන විදිහට මට හිතුනේ මං ආපු ගමන්ම ස්විඩිෂ් පොඩ්කාස්ට් එහෙම අහන්න පටන් ගත්තා නම් ගොඩක් හොඳයි කියලා. අනිවාර්යයෙන්ම මොකද ලැන්ග්වේජ් එක කනට ඇහෙන්න ඕනේ. ඔයාලට ලැන්ග්වේජ් එක ගොඩක් හොඳට ෆ්ලුවන්ට් වෙන්න ඕනේ නම් ඉතින් මට දැනුන දේ තමයි ඉතින් ඒක කනට ඇහෙන්නේ නැතුව හරිම අමාරුයි ෆ්ලුවන්ට් වෙන්න. ඉතින් ප්‍රධානතම දේ ඒක. ඉතින් පුළුවන් තරම් එතකොට පොඩ්කාස්ට් අහන්න. ඉතින් Netflix එකේ තියෙනවා TV series. එතකොට යාළගේ ෆිල්ම්ස් තියෙනවා. හැබැයි ෆිල්ම්ස් නම් ටිකක් අඩුයි. හැබැයි මම දැකපු විදිහට ඒ වගේම ස්විඩිෂ් ෆිල්ම්ස් ටිකක් මට පර්සනලි දැනුනේ බෝරිං. ඉතින් සමහර හොඳ ඒවා තිබුණා. ඒතර ගොඩක් ස්ටෝරීස් ටිකක් බෝරිං වෙද්දී එතකොට ඒකට තියෙන ඉන්ට්‍රස්ට් එක නැති වෙලා යනවා. ඉතින් එතකොට පොඩ්ඩක් අමාරුයි. හැබැයි මම ළඟදී බලන්න ගත්ත TV series එකක් Love is Blind in Sweden. ඉතින් මෙන්න මේක ගොඩක් හොඳයි. මොකද මම ඒක බලන්න ගත්ත ප්‍රධානතම හේතුව තමයි මේ conversations. දෙන්නෙක් අතර කොහොමද conversations කරන්නේ කියන එක. ඉතින් මේකෙදී අපිට ඉගෙන ගන්න මේ මට හිතෙන විදිහට ගොඩක් දේවල් තියෙනවා. කොහොමද කෙනෙක්ව හම්බුනහම කතා කරන්නේ. කියන්නේ රියල් ලයිෆ් එකේ අර ඩේලි කන්වර්සේෂන්ස් කොහොමද යන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම හරිම ඉන්ට්‍රස්ටිං ඒක බලන්න. ඉතින් මම හිතනවා ඒක ගොඩක් හොඳයි ස්විඩිෂ් පුරුදු වෙන්න කියලා. ඒ වගේම අනිත් එක තමයි තව පොඩ්කාස්ට් එකක් තියෙනවා Livet på lätt svenska කියලා. ඒකත් ගොඩක් හොඳයි. ඒක හරිම
calm tone එකකින් කරන conversations තමයි යන්නේ. ඉතින් අහගෙන ඉන්නත් හරිම ආසයි. ඉතින් ඒවා ගොඩක් හොඳයි මට දැනෙන විදිහට. ඉතින් තව දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් නොදන්න ලැන්ග්වේජ් එකක් කතා කරන්න බයයි. ඉතින් මටත් ඒ බය තියෙනවා. මොකද වරදී කියලා බයයි. ඉතින් ඒ වුණත් වැරදි තමයි අපි කතා කරන්න ඕනේ. ඉතින් ඒ වැරදි හදා ගනිමින් තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අපි කරන්න ඕනේ වැරදුනත් අපි දන්න දේ බය නැතුව කතා කරන එක. ඉතින් ඔයාලා රෙස්ටෝරන්ට් එකකට ගියත් පුළුවන් තරම් ස්විඩිෂ් යූස් කරන්න try කරන්න. මොකද මෙහි කට්ටිය කැමති අපි ස්විඩිෂ් වලින් කතා කරනවා නම්. ඉතින් ඒ විදිහට බලන්න conversations හදාගන්න. ඉතින් ඒ විදිහට try කරන එක තමයි ගොඩක් හොඳ. මොකද වැරදුනත් කමක් නැහැ. මෙහෙ එහෙම hina වෙන්න කවුරුවත් නැහැ. ඉතින් ඒක නිසා වැරදි හරි ලැන්ග්වේජ් එක කතා කරන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයා ස්විඩිෂ් මුල ඉඳන්ම ඉගෙන ගන්න යන කෙනෙක් නම් එතකොට ඔයාට පුළුවන් YouTube එකේ අර simple videos බලන්න. simple Swedish තියෙන videos. ගොඩාක් අර මේ ටිකක් අර complex conversations යන ඒවා එකපාරටම තේරෙන්නේ නැති වෙයි. හැබැයි ඒවා අහන එක හොඳයි. ඒ කියන්නේ කනට හුරු වෙන්න තමයි අපිට ඒ කියන්නේ language එක උනත් ඔළුවට යන්නේ. ඉතින් මං හිතනවා හැම දෙයක්ම අහන එක බලන එක ගොඩක් හොඳයි මුල ඉඳන්ම YouTube එකේ. එතකොට ඒ වගේම මම මුල ඉඳන්ම Duolingo කරා. ඉතින් Duolingo උනත් හොඳයි. මොකද අපි කිසිම දෙයක් නොදැන ඉන්නවට වැඩිය අපිට එතකොට දවසින් දවස අලුතෙන් වචන ඉගෙන ගන්න හම්බ වෙනවා. ඉතින් ඒකේ ඒ වගේම pronunciations අපිට බලා ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියන එක. ඒ වගේම YouTube videos ගොඩ තියෙනවා. මෙහි ස්විඩිෂ් අයම කරන YouTube videos තියෙනවා. ඉතින් ඒව හරිම useful. මොකද alphabet එකේ ඉඳන්ම කරන videos තියෙනවා. ඉතින් පුළුවන් හැම resource එකකින්ම ප්‍රයෝජනෙ ගන්න. එකකට විතරක් කොටු වෙන්න එපා. මොකද ලැන්ග්වේජ් එක අහන අපි විෂුවලි දකින තරමට තමයි අපිට පුරුදු වෙන්නේ. නැත්තම් ඒක හුරු වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් මට හිතන දෙයක් තමයි මම මීට වැඩිය දේවල් ඇහුවනම් බැලුවනම් ගොඩක් හොඳයි කියලා මෙහි ආපු ගමන්. ඉතින් මට කියන්න ඕනේ ඔයා ස්විඩිෂ් මුලින්ම පටන් ගන්න කෙනෙක් නම් හැම දෙයක්ම try කරන්න. ඉතින් තමන්ට set වෙන ඒ කියන්නේ conversations podcast මොනවාද කියන එක අඳුරගන්න. එතකොට ඔයාලට ස්විඩිෂ් රේඩියෝ එක අහන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකෙන් රේඩියෝ එක අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම ඒ සේරම මේ links ටික description එකෙත් දාන්නම්. මේ වීඩියෝ එකෙත් දානවා. ඉතින් ඒ වගේ ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඔයාලට හරියන ගැලපෙන හොඳම දේ මොකක්ද කියන එක. ඉතින් පුළුවන් තරම් අපි ස්විඩිෂ් අහන්න ඕනේ කියන එක තමයි මට කියන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මේ තියෙන්නේ මම අර කියපු TV series එක Love is Blind Sweden කියන එක. ඉතින් ඔයාලට මේක Netflix එකේ බලන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි Swedish improve කරගන්න. ඒ වගේම මේ තියෙන්නේ Livet på Svenska කියන podcast එක. ඉතින් මේක ගොඩක් හොඳයි. අපිට හොඳ conversations අහන්න පුළුවන්. එතකොට වචන ඉක්මනට හුරු කරගන්න පුළුවන්. ඒ වගේම හරිම calming voices දෙකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට අර අපිට අහගෙන ඉන්නත් ආසයි. එතකොට කතා කරන්නත් ආසාව ඇති වෙනවා. මම ඇත්තට මේ podcast එකට හරිම ආසයි. ඉතින් ඒ වගේම මේ ඔත්තා සියදෝර් කියන මෙන්න මේ සයිට් එකටත් ඔයාලට යන්න පුළුවන් ගිහිල්ලා ඒකේ තියෙනවා නිවුස් නිහෙත පොලත් ස්වැන්ස්කා. ඉතින් මේ නිවුස් තියෙනවා easy Swedish වලින් ඔයාලට කියවන්න පුළුවන්. ඒ වගේ මුළු ලෝකයේ ගැනම ලෝකේ තියෙන නිවුස් මේකේ තියෙනවා. ආටිකල්ස් විදිහට තියෙනවා. ඉතින් මේකේ කියවලා ඒ වගේම ඔයාලට ඒවා අහන්නත් පුළුවන්. ඉතින් ඒකිනුත් ගොඩක් Swedish improve කරගන්න පුළුවන්.
ඉතින් මේ තියෙනෙත් ඒ වගේම ඔයාලට නිවුස් අහන්න පුළුවන් තවත් channel එකක් SVT Play. ඉතින් මේකෙත් ni heter på svenska. ඉතින් easy Swedish වලින් තමයි මේ නිවුස් යන්නේ. ඉතින් මේකේ වීඩියෝස් එක ප්ලේ වෙනවා. එතකොට නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔයාලට subtitles දාගන්නත් පුළුවන්. එතකොට ඒ දේවල් අහලා හොඳට කනට හුරු කරගන්න පුළුවන්. ඉතින් මේකත් අපේ SFE classes වල මෙන්න මේක use කරා අපිට. ඉතින් ඒක නිසා තමයි මම මේ ගැනත් දැනගත්තේ. ඉතින් මේක මං හිතනවා ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. ඉතින් ඒ වගේම මේ තියෙන රේඩියෝ පොලත් ස්වැන්ස්කා. ඒ කියන්නේ easy Swedish වලින් තියෙන්නේ. ඉතින් ඔයාලට රේඩියෝ channels මේ වගේම තවත් තියෙනවා. ඒවත් අහන්න පුළුවන්. ඉතින් මීට අමතරව තව ගොඩක් YouTube channels තියෙනවා. ඒ වගේ ගොඩක් Swedish beginnersලට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නිසා මම එහෙම එකින් එක මෙතන links දාන්නේ නැහැ, විස්තර කරන්නේ නැහැ. මොකද YouTube එකෙන් ලේසියෙන් හොයාගන්න පුළුවන් නිසා. ඉතින් මම මේ SFE classes වලින් මට හම්බුන දේවල් තමයි මම මෙතනදී share කරගත්තේ. ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන දේවල් තමයි මම share කරේ. ඉතින් ඒ වගේම ඔයාලා දන්න තව ටිප්ස් මොනවා හරි තියෙනවා නම් මටත් කියන්න. ඒ වගේම මට මෙතන අමතකුණ තව මොනවා හරි තියෙනවා නම් මම තව වීඩියෝ එකකින් ඉස්සරහට ඒවා ගේන්නම්. මං හිතන්නේ මට ඔක්කොම අද මේකට ඇඩ් කරන්න බැරි වෙන්නත් ඇති. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු. Thank you for watching.